හායි කොහොමද ඔයාලට ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. එන්න අද අපි යමු රාවණා ඇල්ල බලන්න යන්න. මේ තැනට යන්න ඇල්ල ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 6ක් වගේ දුර තමයි යන්න ඕනි. මේ තමයි මගේ පළවෙනි සෝලෝ ට්‍රිප් එක. අපි ගිහින් බලමු නේද? රාවණා ඇල්ල පිහිටලා තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල නගරයේ. ඇල්ල වැල්ලවාය ප්‍රධාන පාරේ තමයි මේ රාවණා ඇල්ල පිහිටලා තියෙන්නේ. ඔයාලත් ඇල්ල වැල්ලවාය පාරේ යනවා නම් අනිවාර්යයෙන්ම රාවණා ඇල්ලත් බලලා යන්න. මෙන්න මේ පාරෙන් රාවණා ඇල්ල ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු නේද? ඔයාලත් යනවා නම් මේ පාර දිගේ පරිස්සමෙන් ගිහිල්ලා රාවණා ඇල්ල බලලා එන්න. මේ පාරේ තියෙන ගල් එහෙම ලිස්සනවා පරිස්සමෙන් යන්න ඕනි. ඇල්ල දිය ඇල්ල හරිම ප්‍රසිද්ධ දිය ඇල්ලක්. මේ දිය ඇල්ලේ උස දල වශයෙන් මීටර් 25ක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ. මේ දිය ඇල්ල වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇති පුළුල්ම දිය ඇලි වලින් එකක් කියලා තමයි කියන්නේ. මේ දිය ඇල්ල රාමායන කතාව හා රාවණා රජු සමඟ තදින්ම බැඳිලා තියෙනවා. ජනප්‍රවාදවල සඳහන් පරිදි රාවණා රජුරෝ සීතා දේවිය පැහැරගෙන මෙම දිය ඇල්ලට පිටිපස්සෙන් පිහිටි ගුහාවක රඳවාගෙන ඉඳලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ ගුහාව තමයි රාවණා ගුහාව කියලා කියන්නේ. ඔයාලට මතකද මම දෝව රජමහා විහාරයේ වීඩියෝ එක කරන වෙලාවේදී රාවණා ගුහාව ඔයාලට පෙන්නුවා. අන්න ඒ රාවණා ගුහාව ගැන තමයි මේ කියන්නේ. ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. මේ දිය ඇල්ලේ මේ දවස්වල නම් වැස්ස නැති නිසා වතුර ටිකක් අඩුවෙන් තමයි තිබුණේ. වැස්ස කාලෙට නම් මේ දිය ඇල්ලේ වතුර ගොඩාක් තියෙනවා. වැස්ස කාලෙට නම් මේ ළඟටම ගිහිල්ලා බලන්න දෙන්නෙත් නැහැ. මොකද ගල් ගොඩාක් ලිස්සන නිසා. වැස්ස නැති දවසට ගියොත් නම් ඔයාලට ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන්. වැස්ස කාලෙට මේ දිය ඇල්ල අරලිය මලක හැඩයට සමානව දිය ඇල්ලේ වතුර දිස්සනවා කියලා තමයි කියන්නේ. දැන් මේ මම දිය ඇල්ල බලලා පාර කිට්ටුවට යන්න තමයි මේ හදන්නේ. පරිස්සමෙන් යන්න ඕනි. මේ ගල නම් හොඳටම ලිස්සනවා. මේ පාර දෙපැත්තෙම කඩපේලි තියෙනවා. මම නම් රාවණා ඇල්ල බලන්න ගියේ සතියේ දවසක. සතියේ දවසක් කියලා නැහැ, සෙනග නම් ගොඩක් හිටියා. මම දැන් මේ යන්න හදන්නේ අයිස්ක්‍රීම් එකක් කන්න තමයි. ඔන්න මගේ පළවෙනි සෝලෝ ට්‍රිප් එක මෙන්න මෙහෙම තමයි ඉවර වුනේ. ඔය එන බස් එකේ නැගලා මම දැන් යන්න තමයි හදන්නේ. ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලාත් ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.